මේ පැත්තේ තමයි අපිට යන්න තියෙන්නේ. පල්ලෙයටම ඇවිල්ලා එතනින් බයික් එක නවත්තලා ආයේ මොකද මේ ටික බයික් එකේ එන්න බෑ. මම හිතන්නේ ගොඩක් කට්ටිය මෙහෙට එනවා අඩුයි මේ පාර එන්න අමාරුයි ඉඳලා හරි එක්ක ප්‍රධාන පාරක නැති හින්දාද දන්නේ වැඩි කට්ටිය එනවා දැකලා නැහැ මම. මොකද කලවර වැඩි වුණාන් පස්සේ මෙතන මුකුත් කරගන්න බෑ. සීතලත් වැඩි අනිත් එක පාරවල් පොඩ්ඩක් අවුල්. අපි ඉස්සලම ගියා ගාට්මෝ view point එකට. ඊට පස්සේ එහෙට ගිහිල්ලා කාලා ඉවරලා දැන් ආවා ෆෙයාල නැල්ල බලන්න යන්න කියලා. දැන් අප්කොට් පැත්තට දාලා උඩට යන ගමන් ඉන්නේ මේ තව කිලෝමීටර් 6ක් විතර පෙන්නනවා. මේ බ්‍රවුන්ස්වික් එස්ටේට් කියන පැත්ත. ඒක බෝඩ් එක පල්ලෙහාම තියෙනවා. එතනින් තමයි උඩට දාන්න තියෙන්නේ. එතනින් දැන් එන්න ඕනේ අප්කොට් පැත්තට. මේ පැත්තට තමයි අපිට යන්න තියෙන්නේ. අපි යන්නේ නැහැ උඩට. ෆෙයාල නැල්ලදී යම්බෙමු. අපි දැන් අට්කොට් පාරට දාලා කිලෝමීටර් 6ක් විතර උඩට ඇවිල්ලා ඉන්නේ. මේ හරියට ආවම පස්සේ තියෙනවා මෙතන පාලමක්. මේ පාලමෙන් අපි යන්න ඕනේ දකුණු පැත්තට. අතන ඉස්සරහින් ගාලා දිනවා බෝඩ් එකක් ෆෙයාල වෝටර්ෆෝල් බංගලෝ ඔක්කොම මේ පැත්තට. අපි යමු එහෙනම්. ආවා ෆෙයාල නැල්ල දින දැනට පල්ලෙයටම ඇවිල්ලා එතනින් බයික් එක නවත්තලා ආයේ මොකද මේ ටික බයික් එකේ එන්න බෑ. හැමතැනකම වගේ බයික් එක මග තමයි තියන්න වෙලා තියෙන්නේ. මේ තමයි යන්න තියෙන්නේ දැන්. පල්ලෙයට යන්න ඕන අපි යමු. මේකේ මේ ඩීඑල් එක කිට්ටු වෙනකන් එන්න පුළුවන් බයික් එකේ ප්‍රශ්නයක් නැහැ. අපි අර දෙන්නෙක් අපින්ද පොඩක් හිමීට ආවේ. එන්න පුළුවන් එහෙම ලොකු අවුලක් නැහැ. වතුර බාරක් යනවා මෙතන. ලිස්සන දැන් ටිකක් තියෙන්නේ මෙතන බලාගෙන යන්න ඕනේ.
එතන වතුර පාරක් ගලන් යනවා පිටිපස්සේ මාර සීතල. ඔන්න එන අපි ආව ෆියාලනැල්ලට. මාර ලස්සනයි මේ දියල. මොකද දැන් මේකට කට්ටිය වැඩිපුර එන්නේ. මම හිතන්නේ ගොඩක් කට්ටිය මෙහෙට එනවා අඩුයි මේ පාර එන්න අමාරුයි ඉඳලා හරි එක්ක ප්‍රධාන පාරක නැති හින්දාද දන්නේ. වැඩි කට්ටිය එනවා දැකලා නෑ මම. මේක මාර ලස්සනක් තියෙන මේ දියල. දැන් අපිට මේ ගාට්මෝර් දියල්ල බලන්න යන්න තියෙනවා. ඒකේ දැන් වෙලාව හරියටම 3 විතර වගේ ඇති. ඒකට යන්න ප්ලෑන් එක තියෙනවා. අපර් ගාට්මෝර් උඩටත් යන්න ඕනේ. දියල්ල පාමුලටත් යන්න ඕනේ. වෙලාව බලලා අපි යමු හෙට. අපි දැන් ෆෙයාලනැල්ලේ ඉඳන් ගාට්මෝර් ඇල්ලට යන ගමන් ඉන්නේ. ෆෙයාලනැල්ලේ අර පාලම හව වෙනවනේ. ඒ පාලමට කලින් තියෙන වයිහන්දියක්. ඒ කියන්නේ මස්කෙලේ ඉඳන් අප්කොට් පැත්තට එනකොට. ඒ වයිහන්දියෙන් කෙලිම ගියාම ෆෙයාලනැල්ල. එතනින් දකුණට හැරුණම තමයි ගාට්මෝර්. දැන් ගාට්මෝර් පැත්තට දාලා අපි උඩට එන ගමන් ඉන්නේ. මාර ලස්සන view එකක් හම්බුණා මෙතන. ඒකේ බයිකින් ඉඳලා තමයි ලම්බෝල. අපි දැන් ඇවිල්ලා ඉන්නේ. අපර් ගාට්මෝර් ඇවිල්ලා ඉන්නේ. පාමුල පැත්තට නෙමෙයි. උඩ ඉඳන් හරිම අප්සෙට් පාරකයි මාර අබලන් පාර. එන්න පුළුවන් අවුලක් නැහැ. මේ දෙන්නෙක් එක්ක එනවා නම් පොඩ්ඩක් අමාරුයි බයිකේ. 4x4 එකක් හරි වෑන් එකක් වගේ නම් ටක් ගාලා එන්න පුළුවන්.
දැන් මම ඇතුළට දාලා දියැල පැත්තට යන ගමන් ඉන්නේ. මෙතනින් මේ කිට්ටුවටම පස්සේ බයික් එකේ එන්න බෑ. බයික් එක ගන්න ඕනේ පාරේ. එතන කොල්ලෙක් හිටියා. එතන ගයක් ගාව ගාලා දැන් යන ගමන්. අපි යමු. අපි ඇවිල්ලා ඉන්නේ ඇල්ල උඩ පැත්තට. ඉතින් පාමුලට යන්න වෙලාව ඇති වෙයිද නැහැ. කලවරු නම් පස්සේ පොඩ්ඩක් යන්න අමාරුයි. දැන් පාමාරත් පව් වෙලා තියෙන වෙලාව. අපි වෙලාව සෙට් වෙන විදිය බලලා යමු. අපි දියලට ගිහලා එන ගමන් ඉන්නේ. දැන් ආවා. මෙතන මාර සීතලයි. ඒ පැත්තෙන් නම් ආවේ. උඩ පාර. අර අබලන් පාරේ එතන තියෙන්නේ. උඩ අබලන් යටත් තව පොඩ්ඩක් අබලන් තියෙනවා. මේ පාරේ මෙහෙම ඇවිල්ලා මෙතන තියෙන්නේ. හැරෙන්න පාර වමට. මෙතනින් හැරිලා වමට යන්න තියෙන්නේ. එතනින් පොඩ්ඩක් දුරට බයික් එක යන්න පුළුවන්. දියල ගාවටම යන්න බෑ. එතන මග නවත්තන්න ඕන. අපිට පාමුල ගාවට යන්න හිටියා. පාමුල ගාවට යන්න හම්බුන්නේ නැහැ. උඩට විතර එන්න හම්බුනේ. මොකද කලවර වැඩි වුණාන් පස්සේ මෙතන මුකුත් කරගන්න බෑ. සීතලත් වැඩි. අනිත් එක පාරවල් පොඩ්ඩක් අවුල්. උඩට ආවට දියැල්ලේ විශේෂ වැඩක් කරගත්තා. එහෙ ඩ්‍රෝන් ෂූට්ස් කරනවා. ඒ දියැල්ල ගාවම. එතනින් වීඩියෝ එකක් ගත්තා. වීඩියෝ එක දාන්නම් මම. එතනින් ෂූට්ස් කරගන්න පුළුවන් ඕන වෙලාවක ආවොත් එතන ඉන්නවා එක්කෙනෙක්. සම්බන්ධ වෙන්න පුළුවන් යාට. අපි යමු එන උඩට. දැන් කලවර වැටෙනවා කියන්නේ පොඩ්ඩක් කලවරයි. කලවර වැඩි වුණොත් යන්න හම්බෙන්නේ නැහැ. පාරත් අවුල්නේ. අපි යමු එන.